යාළුවනි, ඔයාලට කවදා හරි හිතිලා තියෙනවද ඇයි සමහර අය කියන දේවල් වලට හැමෝම එකපාරටම කැමති වෙන්නේ කියලා? ඒකට හේතුව ඔවුන් දක්ෂ විදියට අනුන්ගේ මනස හැසිරවීමයි. අද මම ඔයාලට කියලා දෙනවා ඕනෑම කෙනෙක්ව ඔබේ අදහස් වලට එකඟ කරවා ගන්න පුරුවන් ප්‍රබල මනෝවිද්‍යාත්මක රහස් 3ක්. මේ දේවල් පාවිච්චි කරලා ඔයාලට පුරුවන් ඕනෑම තැනක කැපී පේන චරිතයක් වෙන්න. පළවෙනි කරුණ තමයි the framing effect. මිනිස්සු තීරණ ගන්නේ ඔබ ඉදිරිපත් කරන කරුණ මත නෙවෙයි, ඔබ ඒක ඉදිරිපත් කරන විදිහ මතයි. උදාහරණයක් විදියට ඔබ ඔබේ යාළුවෙකුට කියනවා මේ වැඩේ කළොත් අපිට 10ක් 100ක පාඩුවක් වෙන්න ඉඩ තියෙනවා කියලා. එතකොට එයා ඒකට බය වෙනවා. හැබැයි ඔබ ඒකම මෙහෙම කිව්වොත් මේ වැඩේ කළොත් අපිට 90ක ලාභයක් ලබන්න අවස්ථාව තියෙනවා. දැන් එයා ඒකට කැමති වෙන්න තියෙන ඉඩකඩ වැඩි. හැම විටම ඔබේ අදහසේ තියෙන වාසිය හෝ ජයග්‍රහණය ඉස්මතු කරලා පෙන්වන්න. දෙවෙනි රහස තමයි මිරරින්. මිනිස්සු Tamanට සමාන අයට වැඩියෙන් කැමති. කෙනෙක් එක්ක කතා කරනකොට එයා ඉන්න ඉරියව්ව, එයාගේ කටහඬේ වේගය සහ එයා පාවිච්චි කරන වචන සියුම් විදියට අනුකරණය කරන්න. ඔබ ඔහු වගේම හැසිරෙනකොට ඔහුගේ යටිසිතට දැනෙනවා ඔබ ඔහුට ගැළපෙන විශ්වාසවන්ත කෙනෙක් කියලා. මේ විශ්වාසය ගොඩ නැගුණාම ඔබ කියන ඕනෑම අදහසකට ඔහු ඊටා ඉක්මනින් එකඟ වෙනවා. හැබැයි මතක තබා ගන්න මේක කරන්න ඕනි ඊටාම සියුම් විදිහටයි. තුන්වෙනි කරුණ තමයි the door in the face technique. ඔබට යම් කෙනෙක්ගෙන් ලොකු උදව්වක් හෝ එකඟතාවයක් අවශ්‍ය නම් මුලින්ම ඔහුට ඉටු කරන්න බැරි තරම් ලොකු ඉල්ලීමක් ඉදිරිපත් කරන්න. ඔහු ඒක ප්‍රතික්ෂේප කළාට පස්සේ ඔබේ නියම සාමාන්‍ය ඉල්ලීම ඉදිරිපත් කරන්න. එතකොට ඔහුට හිතෙනවා ඔබ ඔහු වෙනුවෙන් ඔබේ ඉල්ලීම අඩු කළා කියලා. ඒ නිසා දෙවනි වතාවේ ඔහු නෑ කියන්න පසුබට වෙනවා. මේක ව්‍යාපාරික ගනුදෙනුවලදී ගොඩාක් සාර්ථක ක්‍රමයක්. ඉතින් මේ කරුණ තුන පාවිච්චි කරලා බලන්න ඔබේ ජීවිතේ මොන වගේ වෙනසක් වෙයිද කියලා. මේ වගේ වටිනා වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අදට ගිහින් එන්නම්. ජය වේවා.